ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා මේ ක්‍රියාපදේ හරියට තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක්. මොකද ඒකට හේතුව සමහරක් වෙලාවට ක්‍රියාපදයට කලින් හෝ පස්සේ එකතු කරනවා මේගොල්ලෝ ප්‍රොනෝමි ඉන්දිරෙත්ති හෝ ප්‍රොනෝමි දිරෙත්ති කියලා කොටසක්. එතකොට ප්‍රොනෝමි දිරෙත්තියක් හරි ප්‍රොනෝමි ඉන්දිරෙත්තියක් හරි එකතු කරපුවාම ඒක අපිට ක්‍රියාපදේ දකිද්දී ඒක ටිකක් අමුතු විදිහට තමයි අපිට පේන්නේ. ඇයි අපි දන්නවා ක්‍රියාපදයක් සාමාන්‍යයෙන් වර්ණගා ගන්න විදිහ. එතකොට ආර ඒර ඊර අයින් කරලා කොහොමද අපි වර්ණගා ගන්න වර්තමාන කාලය, අතීත කාලය, අනාගත කාලය මේ විදිහට වර්ණගා ගන්න අපි දන්නවා. ඒක අපි දැකලා තියෙනවා. හැබැයි අර විදිහට මොකක් හරි අමුතු දෙයක් එකතු වෙච්චාම ඒක හරියට තේරුම් ගන්න බෑ මේක මොකක්ද කියලා. අපි අද කතා කරන්නේ මේ අමුතු විදිහට අපිට පේන ක්‍රියාපදවල මොකද්ද මේ ඇතුළාන්තයේ තියෙන එක කියන ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතාලි භාෂාව මුලින් ඉඳලා ඉගෙන ගන්න කෙනෙකුටත් ඉතාලි භාෂාවේ සාමාන්‍ය තත්ත්වයක් දන්න කට්ටියටත් ඒ කියන්නේ ඇඩ්වාන්ස් කට්ටියටත් මේක වැදගත් වෙයි කියලා මම හිතනවා. අමතක කරන්න එපා දැන් මේ කතා කරන්න යන ප්‍රොනෝමි දිරෙත්ති කියන ඒවා ඒ කියන්නේ ලෝ එක හරි ලා එක හරි එහෙම නැත්නම් බහුවචන වලට පාවිච්චි කරන ලී එක හරි ලේ එක හරි දැම්මට පස්සේ අපි ඒක දාන්නේ අදාළ නාමපදයේ වෙනුවට තමයි පාවිච්චි කරන්නේ මොනම වෙලාවකවත් එහෙම එකක් දැම්මට පස්සේ ඒ අදාළ නාමපදේ අපි දාන්නේ නැහැ. සමහර අයගෙන් අහද්දි සයි කුචිනාරේ කියලා උයන්න දන්නවද කියලා හරි සමහර අය කියනවා නොන්සෝ කියලා. ඒක හරි මම දන්නේ නැහැ. සමහරක් අය කියනවා non loso කියලා. මම ඒක දන්නේ නැහැ. ඒකත් හරි. හැබැයි කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම non loso cucinare කියලා ඒක සම්පූර්ණයෙන් වැරදි. මොකද ඒකට හේතුව ඔයා ලෝ එක දැම්මේ අර cucinare කියන එක වෙනුවෙන් තමයි දැම්මේ. ඒ කියන්නේ අදාළ නාමපදයේ වෙනුවෙන් දැම්මට පස්සේ මොකක් හරි ප්‍රොනෝමි දිරෙත්ති එකක් අපි ආයේ ඒ අදාළ නාමපදයේ පාවිච්චි කරන්නේ නැහැ. එහෙම කරොත් වැරදි ඒක. මේ පාඩම ටිකක් දිගයි. ඒ වුණාට කමක් නැහැ. පුළුවන් නම් එක තැනකටලා අරගෙන මේකේ තියෙන නෝට්ස් එක හරියට ලියා ගන්න මේක හරියට තේරුම් ගන්න බලන්න. එහෙම තේරුම් ගත්තොත් ඔයාලට ඉතාලි භාෂාවේ අර අමුතු තැන් ටික හරියට තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන්ම ක්‍රියාපදවල ඔය අගට හරි මුලට හරි එකතු කරන කොටස් ගැන හරි අවධානයක් ගන්න පුළුවන් වෙයි. ඒක නිසා පිළිවෙලකට මේක ලියාගෙන හරියට තේරුම් ගන්න. මොකක් හරි නොතේරෙන එකක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. ඒතකොට මට ඔයාලට ඒකට උත්තර දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි අමතක කරන්න එපා මගේ channel එකේ දැන් subscribersලා 50000කට කිට්ටු කරලා ඉන්න තව බොහොම පුංචි ගාණක් තමයි අවශ්‍ය කරන්නේ. ඉතින් ඔයාලා අමතක කරන්න එපා subscribe කරු නැති කෙනෙක් නම් අනිවාර්යෙන්ම subscribe කරලා bell icon එක click කරන්න අලුත් පාඩමක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි යාළුවන්ට බලන්න share කරන්න, like එකක් දාන්න සහ අනිවාර්යෙන්ම comment එකක් දාන්න. ඔයාලා හදන මොකක් හරි වාක්‍යයක් හරි කමක් නැහැ. ප්‍රශ්නයක් හරි කමක් නැහැ. මොකක් හරි අදහසක් ගැන comment එකක් දාන්න. ඒක හරි වටිනවා channel එක ඉස්සරහට පවත්වාගෙන යන්න. මම ගොඩක් කැමතියි තැන් වල දුව මේක අහන්න නැතුව එක තැනකටලා ඉඳගෙන නෝට් පොතක් තියාගෙන මේක මාක් කරන ගමන් ඔය වැඩේ කරගන්නවා නම් මොකද මේක අත්‍යවශ්‍යම පාඩමක්. හරියට ඔලුවට දාගත්තොත් සෑහෙන කොටසක් වට විසඳ ගන්න පුළුවන්කමක් තියෙනවා. ලියගත්තනේ ඔයාලා. හරිනේ. එතකොට අපිට මෙතන පේනවා නාමපද හතරක් හම්බ වෙනවා. එකක් තමයි il riso කියලා කියන්නේ බත්. එහෙම නැත්නම් කාල්. ඊ පොමොදෝරි කියලා කියනවා තක්කාලි වලට, ලේ පතාත කියලා කියනවා අල වලට, ලාක්කෝ කියලා කියනවා වතුර වලට. අවසාන වෙලා තියෙන අකුරාණු අපිට තීරණය කරන්න පුළුවන්. ඒක පුරුෂ ලිංග ඒක වචන කියලා. මොකද මේ ඕ වලින් අවසාන වෙලා තියෙන නිසා il riso කියන එක පුරුෂ ලිංග ඒක වචන. එතකොට මේක ඊ වලින් අවසාන වෙලා තියෙන නිසා ඊ පොමොදෝරි කියන එක පුරුෂ ලිංග බහු වචන. ඊට පස්සේ ලේ පතාතේ කියලා කියන්නේ අල, එහෙම නැත්නම් ලේ කොත්සේ කියලා කියන්නේ බෙල්ලෝ. ඒක ඒ වලින් අවසාන වෙලා තියෙන නිසා අපි කියන එක ස්ත්‍රීලිංග බහුවචන කියලා. ආ වලින් අවසාන වෙලා තියෙද්දි අපි කියන එක ස්ත්‍රීලිංග ඒක වචන කියලා. ඒතකොට ಜಾති හතරෙන් අපිට නාමපද හතරක් හම්බෙලා තියෙනවා. මේක අපි ලාක්කෝ කියලා කියනවා වතුර, ලේ පතාතේ කියලා කියනවා අල, ඊ පොමොදෝරි කියලා කියනවා තක්කාලි, il riso කියනවා හාල් කියලා. හැබැයි හාල් කියලා කිව්වට ඒක අර බහුවචන අර්ථයක් ආවට ඒක ගෲප් වර්ඩ් එකක්. ගොඩක් කියද්දි ඒක දැන් හාල් කියලා ගත්තොත් එහෙම සිංහලෙන් අපි හාල් වලට ඒක වචන බහුවචන කරලා නෑ නේද? හාල් හරි හාල් වෙනස් වෙන්නේ නැහැ නේද? ඒ වගේ තමයි il riso කියන එක හාල් කියන ඒ පදේ තමයි තියෙන්නේ. ඒක වචන ආකාර තමයි ඒක අපිට හම්බ වෙන්නේ. එතකොට ඕ අකුරින් අවසාන වෙන ඒවාට අපි කියනවා පුරුෂ ලිංග ඒක වචන, ඊ වලින් අවසාන වෙන ඒවාට කියනවා පුරුෂ ලිංග බහුවචන, ආ වලින් අවසාන වෙන ඒවාට කියනවා ස්ත්‍රීලිංග ඒක වචන, ඒ වලින් අවසාන වෙන ඒවාට කියනවා ස්ත්‍රීලිංග බහුවචන කියලා. ඒ කියන්නේ ක්‍රියා නාමපද වලින් 90ක් විතර අපිට අන්තිම වෙන අකුරු අනුව තෝරගන්න පුළුවන් මේක ස්ත්‍රීලිංගද පුරුෂ ලිංගද ඒක වචනද බහුවචනද කියලා. හැබැයි සමහරක් ඒවා තියෙනවා අවිධිමත් නාමපද ඒක පොඩි ප්‍රමාණයක් තියෙන 10ක් විතර. ඒවා සමහරක් වෙලාවට ආ වලින් අවසාන වෙන පුරුෂ ලිංග ඒක වචනක් තියෙනවා, ඕ වලින් අවසාන වෙන ස්ත්‍රීලිංග ඒක වචනක් තියෙනවා. එහෙම නැත්නම් ඒ වලින් අවසාන වෙන පුරුෂ ලිංග ඒක වචනක් තියෙනවා, ඒ වලින් අවසාන වෙන ස්ත්‍රීලිංග ඒක වචනක් තියෙනවා.
එතකොට අපිට ඒව හොයාගන්න බෑ. ඒව වෙනව පාඩම් කරලා මතක තියාගන්න ඕනේ. එතකොට අපි ගත්තාම අපි මේ නාම පදයකට ඉස්සරහින් දාලා තියෙනවා පූර්ව පදයක්. අපි ඒකට කියනවා ආර්ටිකල් එකක් කියලා. නාම පද වලට කියනවා නෝමි කියලා. හැම නෝමි එකක් ඉස්සරහටම ආර්ටිකල් එකක් එනවා. අපි ඒක ඉංග්‍රීසි වල the and කියන තුනට සමාන වෙනවා. එතකොට මේක අපිට ඉල් දාලා තියෙනවා. මේක බහුවචනම ඊ කියලා තියෙනවා. මේක ලේ තියෙනවා ස්ත්‍රීලිංග බහුවචන නිසා. මෙතන ලා තමයි දාන්න තිබුණේ ස්ත්‍රීලිංග නිසා. ඒක වචන නිසා. හැබැයි මෙතනත් ආ එකක් තියෙන නිසා අපි ඒක අයින් කරලා මෙතන කොමාවක් දාලා එකටම තමයි අපි කියන්නේ. දැන් ගොඩාක් අය අපි කියන්නේ ආක්කුවා කියලා කියන වතුර වලට. ඇත්තටම ගත්තොත් ඒක ආක්කුවා නෙවෙයි. ඒක ලාක්කුවා. ඇයි අර the water කියලා කියන්න ඕනේ නේද? ඒ කියන්නේ ආර්ටිකල් එක දාන්න ඕනේ. ඒකත් එක්කම මුහුණුනහම හරි ලේසි. සින්යෝර්ලෙම කියන්නේ ලාක්කුවා කියලා. එතකොට අපිට දැන් මේවා නාම පදනේ. මේවා එතකොට පූර්ව පද ආර්ටිකල් කියලා කියනවා. එතකොට අපි දැන් මේ නාම පදයක් නැවත කියන්නේ නැතුව අපි නිතරම පාවිච්චි කරන පදයක් තියෙනවා ඒක කියලා. එහෙම නැත්නම් ඒවා කියලා කියන සිංහලෙන්. ඒතර ඒක කියලා පාවිච්චි කරලා දිත්තාජ වල පාවිච්චි කරන්නේ පුරුෂ ලිංග ඒක වචන වලට ලෝ පාවිච්චි කරනවා. ස්ත්‍රී ලිංග ඒක වචන වලට ලා පාවිච්චි කරනවා. එතකොට ඒවා කියලා කියද්දී පුරුෂ ලිංග බහුවචන වලට ලී පාවිච්චි කරනවා. ස්ත්‍රී ලිංග බහුවචන වලට ලේ පාවිච්චි කරනවා. එතකොට අපිට මේ නාම පදේ වෙනුවට ආයි කියන්නේ නැතුව මේ වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේකේ අදහස ඒක කියන එක ඒක වචන ඒවා කියලා කියද්දි බහු වචන මේ විතර දෙකක් අපිට හම්බ වෙනවා. අපි එතකොට ආර්ටිකල් එකක් පාවිච්චි කරන්නේ නාම පදයකට ඉදිරියෙන් ආර්ටිකල් එකක් දාන්නේ. අපි මේවට අපි කියනවා ඊ ප්‍රොනෝමි දිරෙත්ති කියලා. ඒ කියන්නේ නාම පදයක් වෙනුවට දාන්න පුළුවන් පදයක්. ඒතර ඒවා අපි ගොඩක් වෙලාවට අපිට ඇහෙනවා ක්‍රියාපදයක අගට පාවිච්චි කරලා තියෙනවා. එතකොට දැන් ක්‍රියාපදේ ගත්තාම අපිට මෙතන හම්බුනේ මොකද්ද? නේද? අපිට මේවා හැම වෙලාවකම හම්බ වෙන්නේ ආර ඒර ඊර ක්‍රියාපද. අපිට මෙතන හම්බ වෙන්නේ මොකද්ද? මෙත්තරේ. මෙත්තරේ කියලා කියන්නේ දානවා හෝ තබනවා. එතකොට කුචිනාර කියලා කියන්නේ උයනවා. බොල්ලීර කියලා කියන්නේ තම්බනවා. වෙර්සාර කියලා කියන්නේ හලනවා වක් කරනවා නේද? මොකක්ද ගත්තා වෙර්සාර කියනවා නේද? වෙර්සාරේ. ඒතර ස්මුච්චාර කියලා කියන්නේ පොතු වර්ණවා කියන එක. එතකොට දැන් අපිට මේ වගේ ප්‍රොනෝමි දිරෙත්ති එකක් මේ ක්‍රියාපදයකට එකතු වෙන්නේ අවස්ථා කීපයක් තියෙනවා. අපි ගත්තොත් එහෙම දැන් මේ මෙත්තරේ කියන එක දැම්මොත් එහෙම මෙත්තරේ කියලා කියන්නේ දානවා කියලා කියන්නේ. එතකොට අපිට දැන් කියන්න ඕනේ හාල් දානවා මුට්ටියට කියලා කියන්න ඕනේ. හාල් දානවා මුට්ටියට. අපි ඉස්සෙල්ලා ගන්නවා මේ අපි වාක්‍ය හදාගත්ත අපි ගන්නවා prendiamo mezzo chilo di riso. prendiamo mezzo chilo di riso. අන්න එතනදී පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. දැන් අපි il riso කියලා කිව්වට දී කියන එක දැම්මට පස්සේ අර il එක නැතුව යනවා. අපි මොනවද දෙයක් ප්‍රමාණයක් අපි කියද්දි විතරම පාවිච්චි කරන්න මේ වගේ නේද? අපි කියනවා un kilo di patate neda un kilo di patate al kilo එකක් mezzo kilo di riso අපි අර මේ chocolate packet එකක් අපි කියනවා una scatola di cioccolato una scatola di cioccolato ආරපෙනේ මේ හැමතැනකම දී කියලා නිපාතේ පාවිච්චි කරලා තියෙනවා. දැන් අපි කියවනේ නාම පද වලට මේ වගේ ආර්ටිකලයක් එන්න ඕනේ කියලා. දැන් අපි ওই බඩු වගේ ඒ වගේ දේවල් කියද්දි අපි මෙතන මේක එකතු කරන්නේ නැහැ. කෙලින්ම දී එක දැම්මා මේක අයින් කරලා තමයි පාවිච්චි කරන්නේ. di riso. හා එතකොට di pomodori, di patate, di acqua. නේද? ඒ වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ හින්දා අපි ඒක දාන්නේ නැහැ. එතකොට අපිට දැන් අපි නිකන් කියනවා නේද? prendiamo un kilo di riso. prendiamo hal kilo එකක්. prendiamo un kilo di riso. ඒක දාන්න මුට්ටියකට. ඒක දාන්න මුට්ටියකට. දැන් ඒක කියලා කියන්නේ අපි මොනවටද? il riso වලට. හාල් එක දාන්න නේද? ඒක දාන්න. එතකොට il riso කියන එක පුරුෂ ලිංග ඒක වචන නිසා මට කියන්න වෙන්නේ ඒක කියලා. ඒ කියන්නේ il riso කියන නාම පදයේ වෙනුවට මට පාවිච්චි කරන්න පුළුවන් ලෝ කියන එක. ඇයි ඒක පුරුෂ ලිංග ඒක වචන. එතකොට ඒක අපි පාවිච්චි කරනවා මේ ක්‍රියාපදයේ අවසාන අකුර අයින් කරලා metterlo ඒක දාන්න නේද? එහෙම නැත්නම් මම කියනවා prendi
un piatto පිඟන් જાති කීපයක් තියෙනවනේ අපිට මොනවද හැමෙත් පිඟන් જાති. දැන් අපි කියනවා පියාත්තු එකක් ගන්න කියලා කියනවා. ඒක තියන්න මේසෙ උඩින්. ඒක තියන්න මේසෙ උඩින්. ඒක ගත්තේ il piatto තමයි. එතකොට il piatto කියලා කියන්නේ පුරුෂ ලිංගයේ ඒක වචන. එහෙනම් ඒකටත් අපිට metterlo sul tavolo. ඒක තියන්න මේසෙ උඩින්. නේද? එහෙම නැත්නම් අපිට හම්බ වෙනවා පොතට කියන්නේ මොකද්ද? libro කියලා කියන්නේ නිදහස. libro කියලා කියන්නේ පොත. ඒකත් එතකොට il libro. නේද? compriamo un libro. ඒ කියන්නේ මොකද්ද? compriamo un libro. මොකක්ද ඒකේ තේරුම? ක්‍රියාපදේ මොකද්ද? comprare. comprare කියන්නේ මොකද්ද? comprare කරනවා කියලා කියන්නේ නිතරම හම්බ වෙන ගන්නේ පුතේ. comprare කරනවා හරි මිලදී ගන්නවා. කඩේට ගිහලා බඩු මිලදී ගන්න එක අපිට කියන්නේ මොකද්ද? comprare කියලා කියන්නේ. ක්‍රියාපදේ මොකද්ද? compriamo un libro. ඒක දාන්න බෑග් එකට. metterlo nello zaino. nello zaino කියලා කොහොමද හැදෙන්නේ අපි කතා කරමු. ඒතර අපි කියන්නේ මොකද්ද? ඒක දාන්න කියලා. metterlo. එතකොට අපි libro එකටත් දැම්මේ metterlo. හාල් වලටත් දැම්මේ metterlo. නේද? ඒ කියන්නේ පුරුෂ ලිංග ඕනම ඒක වචනයක් අරගෙන ඒක කියන අදහස වෙනුවට මේ මෙත්තරේ කියන එකත් එක්ක නෙවෙයි ඕනම ක්‍රියාපදයක් එක්ක අවසාන ඒක අයින් කරලා ලෝ එක දාන්න පුළුවන්. අපි අර නාම පදේ පාවිච්චි කරන්නේ නැතුව පුරුෂ ලිංගයේ ඒක වචන. ඊට අපි ගත්තොත් එහෙනම් මෙතන තියෙනවා අපිට ඊ පොමොදෝරි කියලා. ඊ පොමොදෝරි කියලා කියන්නේ තක්කාලි බහු වචන. ඒතර අපිට මෙතනට ගත්තොත් එහෙම ක්‍රියාපදයට ගත්තොත් එහෙම ස්මුච්චාරි කියලා කියන පොතු හරිනවා. අපිට කියන්න පුළුවන් prendi 200 grammi di pomodori. prendi 200 grammi di pomodori. ඔයා ගන්න තක්කාලි ග්‍රෑම් පොඩි තක්කාලි ග්‍රෑම් 200ක්. එතකොට ඒවා පොතු අරින්ද. ඒවා පොතු අරින්ද. එතකොට ඊ පොමොදෝරිනේ. නේද? එහෙනම් අපිට ඒවා කියලා කියන්නේ පුරුෂ ලිංග බහුවචනනේ. එහෙනම් දාන්න වෙන්නේ මොකද්ද? ලී කියන එක. එතකොට අපි දානවා ස්පුච්චාර් ලී ඒවා පොතු අරින්ද. ඕනනම් අපිට තව එකක් ඉස්සර දා ගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම පොතු හරින්න කියලා නේද? කොම්ප්ලෙටමෙන්ටේ වගේ එකක් දාලා අපිට වාක්‍ය හදා ගන්න පුළුවන් සම්පූර්ණ කරන්න ඕනේ. ස්පුච්චාර්ලි කොම්ප්ලෙටමෙන්ටේ. සම්පූර්ණයෙන්ම ඒවා පොතු හැර ගන්න. ඒවා පොතු හැර ගන්න. ඒතකොට ඒවා කියන එකට තමයි මෙතන ක්‍රියාපදේ රකට අපි ලී එකක් දැම්මේ. ඒතකොට ඒවා දැම්මේ කොහොමද? අවසාන අකුර අයින් කරලා තමයි අපි මේ ප්‍රොනෝමි දිරෙත්තියක් පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අපිට ලාක්ව කියන එක ගත්තොත් ඒක ස්ත්‍රී ලිංග ඒක වචන. ඒතකොට අපිට දාන්න වෙන්නේ ඒක කියලා කියන්න වෙන්නේ. ඒක වචනනේ. එහෙනම් ඒක කියලා කියද්දී අපිට දෙකක් හම්බ වෙනවා. එකක් දාන්න තියෙනවා පුරුෂ ලිංග ඒක වචන වලට, තව එකක් දාන්න තියෙනවා ස්ත්‍රී ලිංග ඒක වචන වලට. ඒතර ලාක්කුව කියන එක අවසාන වෙලා තියෙන ආකුරෙන් නිසා අපිට ඒකට දාන්න වෙන්නේ මොකද්ද? ලා කියන එක තමයි දාන්න වෙන්නේ. ඒතර අපි කියනවා prendi una bottiglia di acqua. ඔයා ගන්න වතුර බෝතලයක්. වතුර බෝතලයක්. ඒක හලන්න පෙන්තොල එකකට. ඒක හලන්න පෙන්තොල එකකට. මොකද්ද ඒතර හලන්න ඕන වතුර බෝතලය. ඒතර වතුර බෝතලේ ස්ත්‍රී ලිංග ඒක වචන. එහෙනම් ඒක කියලා කියද්දී අපිට මෙතන පාවිච්චි කරන්නේ මොකද්ද? ලා කියන එක. ඒතර හලනවා කියලා කියද්දී පාවිච්චි කරන පදේ මොකද්ද? වෙර්සාර කියන එක. එතකොට ඒක අපි ඒක අයින් කරලා අපි එතනට දානවා versarla නේද? versarla in una pentola. මුට්ටියකට ඒක දාන්න. හලන්න. ඒතර ඒක හලන්න කියලා තමයි කිව්වේ. versarla ක්‍රියාපදයකට තමයි ඒක පාවිච්චි කරේ. නේද? ඒ වගේම තමයි අපිට මෙතන හම්බ වෙනවා ලේ කියලා එකක්. ලේ පතාතේ කියලා ස්ත්‍රී ලිංග බහුවචන. එහෙම නැත්නම් ලේ කොත්සේ කියලා හම්බ වෙනවා අපිට ස්ත්‍රී ලිංග බහුවචන. එතකොට ඒවා කියන අදහසක් තමයි ඒකට එන්නේ. එහෙනම් ස්ත්‍රී ලිංග බහුවචන නම් ඒකට තියෙන ප්‍රොනෝම ඉදිරියේ මොකද්ද? ලේ කියන එක. ඒතර අපිට ආපහු කියන්න පුළුවන් comprate mezzo chilo di patate. ඔයාලා මිලදී ගන්න අල කිලෝ එකක්. ඒක දාලා ඕනනම් අපිට ඒවා තම්බා ගන්න විනාඩි 15ක්. ඒවා තම්බා ගන්න විනාඩි 15ක්. ඒක තම්බනවා කියන ක්‍රියාපදේ මොකද්ද? බොල්ලීරේ. ඒක තම්බන්නේ මොනවද? අල. අල වලට කියන්නේ මොකද්ද? ලේ පතාතේ. ඒතර ලේ පතාතේ කියලා ආයිත් කියන්නේ මොකද ඔය අරන් ආවේ අල කියලා අපි දන්නවා. ඒක නිසා ඒක වෙනුවට මේ ලේ කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට බොල්ලීරේ කියන ක්‍රියාපදයේ අග තියෙන මේ ඒක අයින් කරලා අපි දාගන්නවා මෙතනට
ලේ කියලා. ඒවා ඒවා තම්බා ගන්න. බොල්ලිර්ලේ උන් quarto di ora. එහෙම නැත්නම් 10 minuti. විනාඩි 10ක් ඒවා තම්බා ගන්න. ආපහු මෙතන අල කියන එක දැම්මෙත් නැහැ. නේද? හාල් කියන එක දැම්මෙත් නැහැ. ඒ වගේම අපි තව මොනවද ගත්තේ? ආක්කෝ කියන එක ගත්තෙත් නැහැ. කොමදෝරු කියන එක ගත්තෙත් නැහැ. ඒ නාමපදේ වෙනුවට දාපුවා තමයි මේ දාලා තියෙන්නේ. එකකට දාලා තියෙනවා ලෝ කියලා, එකකට දාලා තියෙනවා ලා කියලා, මේකට දාලා තියෙනවා ලේ කියලා, මේකට දාලා තියෙනවා ලී කියලා. හැම වෙලාවකම ක්‍රියාපදයේ අවසාන අකුර අයින් කරලා ඔය වගේ අපිට ප්‍රොනෝමි දිරෙත්ති එකක් එකතු කරගන්න පුළුවන්. ඒතකොට ඒක වචන වලට අපිට දෙකක් තියෙනවා. ලෝ එකයි ලා එකයි. බහුවචන වලට ඒක කියලා කියද්දි නෙමෙයි ඒවා කියලා කියද්දි දෙකක් තියෙනවා. ලී එකයි ලේ එකයි. නේද? එතකොට ලා එක ලෝ එක දාන්නේ අපි පුරුෂ ලිංග ඒක වචන වලට, ලා එක දාන්නේ ස්ත්‍රී ලිංග ඒක වචන වලට. එතකොට මේ ලෝ එකේ බහුවචනේ තමයි ලී කියලා කියන්නේ, ලා එකේ බහුවචනේ තමයි ලේ කියලා කියන්නේ. එතකොට මේ ඔක්කොගේම අදහස මොකද්ද? ඒක හෝ ඒවා කියලා කියන එක. ඒ වගේ අපිට හම්බ වෙනවා. ඔයාලා ඔඩියෝ ගහද්දි හොඳට හමුකම් දෙන්න ඒ වගේට ඒ වගේව දාලා තියෙනවා. කොහේ හරි දැනක ඔයාලට ක්‍රියාපදයක් හම්බුනොත් මේ වගේ එකක් දාලා එහෙනම් ඒකේ අදහස මොකද්ද? ඒක හෝ ඒවා කියලා දාපු එකක් තමයි. හැබැයි මේක තනියම පාවිච්චි කරන්න පුළුවන්ද? දැන් ඔයාලට මම කිව්වොත් එහෙම මෙතෙරලෝ ඉන්නුන චෝතලා. උන චෝතලා කියලා කියන්නේ බෝල් එකක්. නේද? මෙතෙරලෝ ඉන්නුන චෝතලා. දැන් එකපාරට මට කියන්න බෑ. ඇයි? මම කලින් මොනවද කියලා නෑනේ. කලින් කිව්වොත් තමයි මේක දාන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ නාමපදයක් වෙනුවට තමයි මේක පාවිච්චි කරන්නේ. කලින් නාමපදේ කියන්නේ නැත්නම් එහෙම ඔයා මොනවද කියලා. ප්‍රශ්නයක් නෑ ඒක. එහෙනම් කලින් කියන්න ඕනේ මොකද්ද කියලා. කියලා ඒ පදේ ආපහු කියන්නේ නැතුව ඉන්න අපිට පුළුවන් මෙන්න මේ වගේව පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට ඔඩියෝ එක හදුවාට තේරෙයි කොහොමද මේක ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් හොඳටම තේරෙනවා. ටිකක් තේරෙනවා නේ. දැන් මෙමය. කොච්චර මේක තේරුම් කරලා දුන්නත් මේක පාවිච්චි කරන්නේ නැතුව හරියන්නේ නැහැ. නේද? දැන් ඔයාලට මොකක් හරි හම්බ වෙනවා අපි කියමු මොකද අපි කියන්නේ අපි කියනවා අපිට හම්බ වෙනවා පරම සෙරප්පු දෙකක්. පරම සෙරප්පු දෙකක් හම්බ වෙනවා. අපි සෙරප්පු වලට කියන්නේ මොනවද? ලේස් කාර්පෙන්. ලේස් කාර්පෙන්. නේද? ස්ත්‍රීලිංග බහුවචන. ලේස් කාර්පෙන්. අපි දැන් අහනවා hai trovato le scarpe vecchie? ඔයා හොයාගත්තද පරණ සපත්තු? නේද? ඒව විසිකරන්න. ඒවා විසි කරන්න. එතකොට විසි කරනවට කියන්නේ මොකද්ද? බුත්තාරය. එතකොට සපත්තු තියෙන්නේ ලේස් කාර්පේ. ස්ත්‍රීලිංග බහුවචන. එහෙනම් ඒකට තියෙන බුත්තාරලේ නේද? බුත්තාරලේ ෆෝරි. ඒවා එළියට විසි කරන්න. එතකොට ඉස්සෙල්ලා අපි කිව්වා ලේස් කාර්පේ කියලා. කියපු නිසා ඒවා විසි කරන්න කියලා එහෙම දැම්මා. එතකොට ඒ වගේ අපිට කැමති ක්‍රියාපද අරගෙන මේ වගේ ඒවා දාලා ඉවරලා හදා ගන්න පුළුවන්. එතකොට දැන් ඉතාලිය අය ලස්සනට කතා කරනවා කියලා කියන්නේ මේකට තමයි. දැන් කියන හැම එකටම අර නාමපද දැම්මොත් එහෙම ලස්සන නැහැ. ඒක නිසා හිමීට උත්සාහ කරමු අර පොඩි කොටස් අරගෙන ඉවරලා බලමු මේක කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. පොඩ්ඩක් එක තේරුම් ගන්න. හරි? මේ ලියා ගත්තා නේ? පැහැදිලිනේ? මේ ලෝ එකටයි, ලා එකටයි, ලේ එකටයි ඒ වලට යට ඉරක් දාගන්න. පොතේරේ කියන ක්‍රියාපදේ මම වෙනුවෙන් තියෙන අවස්ථාව අරගෙන මම කියනවා පොස්සු කියලා. පොස්සු කියලා අරගෙන මේක අයින් කරමුකෝ අපි non එක පොස්සෝ. දැන් මට ඒක කියන්න පුළුවන්ද? මට ඒක කියන්න පුළුවන්ද? කියනවා කියන ක්‍රියාපදය මොකද්ද? දීරේ. එතකොට ඒක කියනවා කියලා කිව්වොත් මම මොකද කරන්න ඕනේ? දීරෝ. මේක අයින් කරලා ඉවරලා මම දා ගන්නවා මොකද්ද? ලෝ කියන එක. එතකොට ඒකේ අදහස මොකද්ද? ඒක කියනවා. දැන් කවුද කියන්නේ? මම. කියන්න බැරි නම් non posso dirlo. මට ඒක කියන්න බෑ. Mi dispiace non posso dirlo. නේද? කවුරු කෙනෙක් අහනවා මේ අරු මොනවද කිව්වේ? අරු මොනවද කිව්වේ? එහෙම නැත්නම් ඔයාලගේ ගෙදරින් මොනවද කිව්වේ? අර කෙල්ල මොකද කිව්වේ? සිඤ්ඤෝරා මොකද කිව්වේ? ගොඩක් කරලා අපිට අහන්න එකක්ද නේද? අහන්නේ මොකද ඒතර ඒක අහන්නේ කොහමද? මොනවද? නේද? che cosa eha කිව්වේ? ha detto. මේක අතීත කාලෙන් che cosa ha detto. මොනවද එයා කිව්වේ?
මට දැන් ඒක කියන්න බෑ. නේ මට ඒක කියන්න බෑ. මේ තියෙන්නේ non posso dirlo. මට ඒක කියන්න බෑ. එතකොට මේ වගේම අපිට හම්බ වෙනවා පොතේ දේවල් tu වෙනුවෙන් තියෙන්නේ මොකද්ද? පුළුවන් කියලා කියන්නේ ඔයාට පුළුවන් කියලා කියන්නේ මොකද්ද පුතේ? පොයි කියන එක තියෙනවා. එයා අපෙන් අහනවා puoi fare uno scherzo. uno scherzo කියලා කියන විහිළුවකට. විහිළුවකට කියන්නේ uno scherzo. එතකොට අපි මම ඔයාට කියනවා puoi fare ඔයාට පුළුවන්ද කරන්න uno scherzo. විහිළුවක් කරන්න පුළුවන්ද? එයාට කියමුකෝ alei. ඇයට ඔයාට පුළුවන්ද එයාට විහිළුවක් කරන්න? එතකොට අපි මෙතනට නම් අකට දාගන්න පුළුවන් lei කියලා දාගන්න පුළුවන්. alei කියලා කියන්නේ ඇයට, lui කියලා කියන්නේ ඔහුට. ඔහුට නේද? puoi fare uno scherzo a lei ඇයට විහිළුවක් කරන්න පුළුවන්ද? මට ඒක කරන්න බෑ. මට ඒක කරන්න බෑ. uno scherzo නේ පුරුෂ ලිංග ඒක වචනනේ. ඒක නිසා මම මෙතනට fare කියන ක්‍රියාපදයේ මේ අග අයින් කරලා මොකක්ද දාගන්නේ? lo කියන එක දාගන්නවා. මම කියනවා non posso farlo. fare කියන එකට lo කියන එක දාගත්තා. non posso farlo. මට ඒක කරන්න බෑ. නේද? non posso farlo. මොකක් හරි වැරදි වැඩක් කියමු. නේද? අපිට කියනවා tu vai a casa sua. ඔයා යන්නේ යාළුවා ගෙදරට apri la porta piano piano. දොර හෙමින් හෙමින් අරපන්. no mi dispiace. non posso farlo. මට කනගාටුයි මට ඒක කරන්න බෑ. නේද? ඒ වගේ අපිට කියන්න පුළුවන් non posso farlo. උඹට කරන්න බැරිද ඒක? උඹට කරන්න බැරිද ඒක? කොහෙද වෙනස් වෙන්න ඕනේ? උඹට කරන්න බැරිද ඒක? මේක වෙනස් කරගන්නවා. posso කියන්නේ මමනේ. tu වෙනුවෙන් තියෙන්නේ මොකද්ද? puoi. නේද? non puoi farlo. non puoi farlo. උඹට ඒක කරන්න බැරිද? උඹට ඒක කියන්න බැරිද? non puoi dirlo. නේ non puoi dirlo. අපි මිලදී ගන්නවට මොකද්ද කියන්නේ? comprare. මේ තියෙන්නේ comprare කියන්නේ මිලදී ගන්නවා. දැන් ඔයා යනවා ටී-ෂර්ට් එකක් මිලදී ගන්න. ටී-ෂර්ට් එක සල්ලි දීලා ගන්න යනවා. ඔයත් ගිහලා මම ටී-ෂර්ට් එක බලලා ආවා. දැන් මම ටී-ෂර්ට් එක ගන්න යනවා. මම යනවා ටී-ෂර්ට් එකක් ගන්න. එහෙනම් මම මේ ටී-ෂර්ට් එක ගන්නවා. domani අන්න හරි දැන් comprare කියන එක හදාගන්න try කරන්න ඕනේ. comprare කොහොමද හදන්නේ? r කැපුවා compro, compri, compra, compriamo, comprate, comprano. මම මිලදී ගන්නවා, ඔයා මිලදී ගන්නවා, ඔහු ඇය මිලදී ගන්නවා, අපි මිලදී ගන්නවා, ඔයාලා මිලදී ගන්නවා, ඒගොල්ලෝ මිලදී ගන්නවා. ඒතර මම මිලදී ගන්නවා කියලා කියද කොහොමද කියන්නේ? compro una අපි ටී-ෂර්ට් එක කියන පොතේ maglietta. compro una maglietta. කවුද ගන්නෙ? මම. ඒතකොට මට වල කියන්න ඕනේ ඔයා ටී-ෂර්ට් එක බලලා ආවා. බලලා ඇවිල්ලා මට කියනවා ඒක මට මිලදී ගන්න බෑ. ඒක මට මිලදී ගන්න බෑ. ක්‍රියාපදේ මොකද්ද? comprare. එතකොට ගන්නෙ මොකද්ද මිලදී ගන්නෙ? sorry maglietta. una maglietta. ඒක ස්ත්‍රීලිංග ඒක වචන. මට ඒක මිලදී ගන්න බෑ කියලා කියන්න ඕනේ. ඒතර una magliettaනේ. ඒක ස්ත්‍රීලිංග ඒක වචන. එහෙනම් lo නෙවෙයි දාන්න ඕනේ. la එක දාන්න ඕනේ. එතකොට මම කියනවා non posso comprare la නේද? non posso comprarla කියලා ඕන මට හේතුවක් කියන්නත් පුළුවන්. perché è miladikai costosa. perché è costosa. costoso කියලා කියන්නේ miladikai කියලා කියන්නේ. එතකොට ඒකේ අපි මලියෙත් එක නිසා තමයි අරක කොස්තෝසා කරගත්තේ. අපිට ඉතින් හේතු උඩා කියන්න පුළුවන්. ඒතකොට කතා කරද්දී අපිට ඔය වගේ දේවල් ටිකක් හදා ගන්න පුළුවන්. මේ වගේ ක්‍රියාපද නෙමෙයි වෙන ඕනම ක්‍රියාපදයක් පාවිච්චි කරලා අපි කියන නාම පදයක් වෙනුවට අර අපි කියපු ලෝ එක, ලා එක, ලී එක, ලේ එක දාලා හදා ගන්න පුළුවන්. ඒතකොට මේක අපි පොදුවේ ගත්තොත් එහෙම ලෝ කියන එකක් පාවිච්චි කරන්නේ ඒක කියන අදහසින්. ඒතකොට මට උනම් කියන්න පුළුවන්
posso dirlo මට පුළුවන් ඒක කියන්න non posso dirlo මට ඒක කියන්න බෑ posso farlo ප්‍රශ්නයක් හැට තාන්න පුළුවන් මට ඒක කරන්න පුළුවන්ද posso farlo io මට පුළුවන්ද ඒක කරන්න ඔයා කරනවා ඔයා කරන්නේ හරිය නෑ posso farlo io මට ඒක කරන්න පුළුවන් posso farlo මට ඒක නේද එතකොට non posso farlo කවුරු කෙනෙක් කිව්වොත් එහෙම compro una maglietta මේක තමයි බලා ගන්න ඕනේ මෙතන දාන පදය ස්ත්‍රීලිංගද පුරුෂලිංගද ඒක වචනද බහු වචනද කියලා බලලා තමයි යන අපි කලින් කතා කරපු ප්‍රොනෝම් ඉදිරියත් ඒක පාවිච්චි කරන්න ඕනේ නේද එතකොට මම කියනවා මම යනවා නේද compro una maglietta කියලා මම මිලදී ගන්න යනවා ටිකට් එක ගන්න යනවා එතකොට මම කියනවා ඇවිල්ලා කියනවා non posso comprarla මට ඒක මිලදී ගන්න බෑ perché è costosa මොකද ඒක මිලාදිකයි ඒ වගේ හේතු අපිට ගොඩාක් කියන්න පුළුවන් මෙත්තරේ කියන එක උනත් ගන්න පුළුවන් නේද මෙත්තරේ කියලා ගත්තාම මෙත්තරේ කියන්නේ දානවා තබනවා කියලා කියන්නේ ඒකට අපිට ලෝ කියන එක දා ගන්න පුළුවන් කුචිනාර කියලා තියෙනවා නේද කුචිනාර කියලා කියන්නේ උයනවා ඒකටත් අපිට ඕන නම් දා ගන්න පුළුවන් දැන් අපි පාස්තා හදනවා නේද පාස්තා හදද්දී ඒක ලා පාස්තා ස්ත්‍රීලිංග ඒක වචන ඒකට දාන්න වෙන්නේ ලා එකක් ඒතර කුචිනාර්ලා කියලා තමයි කියන්න වෙන්නේ අපිට ඒතර අපිට තව බහුවචනත් එනවා නේද අපි අර ස්පැගෙටි කියලා කියන්නේ කුරු දෙන්නේ ස්පැගෙටි කියලා ගන්නේ ඊ වලින් අවසාන වෙන්නේ එහෙනම් ඒක පුරුෂලිංග බහුවචන එකක් ඒතකොට ඒකට එහෙනම් දාන්න වෙන්නේ අපිට ලී කියන එක කුචිනාර්ලි ඔව් ඒ කියන්නේ ක්‍රියාපදයේ අගට අපිට මේ අවසාන අකුර අයින් කරලා මේ වගේ ප්‍රොනෝම් ඉදිරියට දා ගන්න පුළුවන් අපි උදාහරණ මේකට වාක්‍ය ටිකක් ලියාගමුකෝ මේ ඔක්කොම ඕනේ නැහැ මේ තුන ලියා ගන්නකො ඉස්සලා මේ වාක්‍ය ලියා ගන්නකො මේ වගේ වාක්‍යයක් අපි ඉස්සලා හේතුව කියන්නේ බෑ නේද මිලාදි කියන්නේ කාරෝ කියලා කියනවනේ මොකද කාරෝ මිලාදි ඔව් කොස්තෝසෝ කියලා කියනවා කාරෝ කියලා කියනවා නේද ඒතර ගාන අඩු නම් අපි කියන්නේ මේනෝ කාරෝ කියලා කියනවා ඉකොනොමිකෝ කියලා කියනවා කාරෝ කියන එකට මේනෝ එකක් දාලා මේනෝ කාරෝ ගාන අඩුයි එහෙම නැත්නම් ඉකොනොමිකෝ ලාභයි කියලා කියන්නේ එහෙනම් අපි යාළුවනේ කියනවා මේ io මම ටී-ෂර්ට් එක ගන්නවා compro quella maglietta මම ගන්නවා අර ටී-ෂර්ට් එක no non comprarla non comprarla perché è cara ඉස්සෙල්ලින් සරද ඒ cara ඒක මිලාදිකයි එහෙම කියන්න පුළුවන් එහෙම තමයි costosa කැමති එක්ක කියන්න පුළුවන් අපි වාක්‍ය ටික ලියාගමුකෝ මෙහෙම වාක්‍ය ටික tu apri il cassetto ඔයා ලාච්චුව අරින්න ක්‍රියාපදේ මොකද්ද මෙතන තියෙන්නේ අප්‍රීර කියන එක නේද ක්‍රියාපදේ තියෙන්නේ අප්‍රීර කියලා මම කියනවා non posso අප්‍රීර කියන එකේ අවසාන ඒකයින් කරලා ඕ එකක් දැම්මා non posso aprirlo මට ඒක අරින්න බෑ non posso aprirlo එතකොට මේ ලෝ කියන එක මෙතනට දැම්මේ මේ cassetto කියන එක වෙනුවෙන් il cassetto කියන එක වෙනුවෙන් තමයි ලෝ එක දැම්මේ non posso aprirlo මට ඒක අරින්න බෑ දැන් ඕකට ආවනම් එහෙම ඔයා දොර අරින්න කියලා apri la porta මට ඒක අරින්න බෑ non posso la non posso aprirla මට ඒක අරින්න බෑ නේද එහෙම කියන්න පුළුවන් ඒතර ඒක la porta නිසා තමයි non posso aprirla උනේ එහෙම නැත්නම් quando නැත්නම් අපිට දාගන්න පුළුවන් a che ora කියලා දාන්න පුළුවන් a che ora කියලා කියන්නේ කීයටද a che ora කියලා කියන්නේ කීයටද quando ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් quando fai la colazione ඔක ලා එකක් දාගන්නත් පුළුවන් නොදාගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ quando fai colazione colazione කියලා කියන්නේ මොකද්ද උදේ කෑම නේද කොයි වෙලාවටද ඔයා උදේ කෑම ගන්නෙ දැන් මේක la colazione ස්ත්‍රීලිංග ඒක වචන non posso farla ඇයි කියලා ඕනනම් අපිට හේතුවක් කියන්නත් පුළුවන් perché devo andare dal medico මොකද මම යන්න ඕනේ ડોක්ටර් ළඟට දැන් මෙතනට අපිට මෙතන තියෙන්නේ posso කියලානේ නේද posso කියලානේ ඒකේ අවස්ථා ටික අපිට වෙනස් කරගන්න පුළුවන් ඒකේ මොනවද අපිට තියෙන අවස්ථා ටික ඔයාලගේ ටියුටේ තියෙනව නේද මම ඒක කරන්න ඕනද මම ඕන කියලා කොහොමද පුතේ කියන්නේ බලන්න මොලේරේකේ මොකද්ද මුලින්ම තියෙන්නේ කියලා අපිට
voglio නේද තද පාටින් තියෙන ක්‍රියාපද නේද ටියුට් එකේ තියෙන තද පාටින් ක්‍රියාපද ටික ඒකේ මට ඕනේ කියලා කියද්දි පුතේ මොකක්ද තියෙන්නේ voglio නේද voglio farlo මම ඒක කරන්න ඕනද non voglio farlo මම ඒක කරන්න ඕන නැහැ devo farlo මම මේක කළ යුතුයිද මේක අපිට ඔය අවස්ථාවලින් කැමති එකක් දාගන්න පුළුවන් දාලා පොඩ්ඩක් ඔය වාක්‍යව වෙනස් කරලා පොඩ්ඩක් කියවලා බලන්න domani c'è uno sciopero එක කියලා කියන්නේ ස්ට්‍රයික් එකක් නේද හෙට තියෙනවා ස්ට්‍රයික් එකක් නේද ඊට පස්සේ අපි මම ඒක දන්නේ නැහැ ඒතර මම දන්නවා කියලා කියන්නේ කොහොමද සපේරේ වල මම වෙනින් තියෙන්නේ මොකද්ද so ඔයා දන්නවා කියලා කියද්දී sai ඔව් ඈ දන්නවා කියලා කියද්දී sa අපි දන්නවා කියලා කියද්දී sappiamo ඔයාලා දන්නවා කියලා කියද්දී sapete ඒගොල්ලෝ දන්නවා කියලා කියද්දී sanno නේද මේක ඉස්සරහට අපි දා ගන්නවා non එකක් දාලා lo එකක් දා ගන්නවා දැන් මම ඒක දන්නේ නැහැ non lo so නේද domani c'è uno sciopero ඕන ප්‍රශ්නයක් අහනවා non lo so මම දන්නේ නැහැ ඔයා දන්නේ නැද්ද ඔයා ඒක දන්නේ නැද්ද ඔයා ඒක දන්නේ නැද්ද non lo sai ඔයා ඒක දන්නේ නැද්ද ඔහු ඒක දන්නේ නැහැ non lo sa නේද අපි ඒක දන්නේ නැහැ non lo sappiamo අපි ඒක දන්නවා non නැහැ නේද එතකොට lo sappiamo අපි ඒක දන්නවා lo sappiamo ඔයාලා ඒක දන්නවද domani c'è uno sciopero ඔයාලා ඒක දන්නවද lo sapete ragazzi lo sapete ඔයාලා ඒක දන්නවද no non lo sapete ඔයාලා ඒක දන්නේ නැද්ද ඒගොල්ලෝ ඒක දන්නේ නැහැ non lo sanno නේද non lo sanno තේරුම තමයි මතක තියාගන්න ඕනේ මම ඒක දන්නවා හෝ දන්නේ නැහැ non එක දැම්මේ නැත්නම් කමක් නැහැ lo so නේ domani c'è uno sciopero හෙට sciopero එකක් lo so මම දන්නවා ඒක lo so lo sai මම දන්නවද නේ කතාව ඉස්සරහට ඇද්දී ඔය පාවිච්චි කරන්න පුළුවන් ඒතර ඒ කියන්නේ අපි අර කතා කරපු ප්‍රොනෝම් ඉදිරියට ඒවා අපි ගොඩාක් පාවිච්චි කරනවා ieri ho comprato මේක අතීත කාලේ තියෙනවා ieri ho comprato i giornali vecchi il giornale කියලා කියන්නේ il giornale පත්තරය i giornali කියලා කියන්නේ පත්තර බහුවචන i giornali vecchi කියලා කියන්නේ පරණ පත්තර ඊයේ මම ගෙනාවා ඊයේ මම මෙලදී ගත්ත පරණ පත්තර ඔයා ඒව විසි කරන්න එපා විසි කරනවා කියලා කියන්නේ මොකද්ද buttare i giornali vecchi පුරුෂලිංග බහුවචන නේද maschile plural එකක් ඒවා කියලා කියන්නේ ලී කියන එක අන්න හරි නේද අපිට කියන්න පුළුවන් මෙහෙම buttare කියන සම්පූර්ණ ක්‍රියාපදේ ගත්තොත් එහෙම ඒකේ ඒ අකුර අයින් කරලා අගට දාගන්න පුළුවන් ලී එක කිසි ප්‍රශ්නයක් නැහැ මේ අපි දැන් ඔය කතා කරපු එක දැන් අපි ක්‍රියාපදයේ වර්ණ ගපුවාම අපිට ඒක මෙතනට දාන්න බෑනේ මුත්තිලි කියන්න බෑනේ මේක කියන්නේ නැහැ ඒතර ක්‍රියාපදයේ වර්ණ ගුවට පස්සේ අපි එයාව ගේන්නේ කොහාටද ඉස්සරහට ගේන්න ඕනේ ක්‍රියාපදයේ වර්ණ ගන්නේ නැත්නම් තමයි මේ අපි පාවිච්චි කරපු හැම එකකම ක්‍රියාපදයේ වර්ණ ගන්නද පාවිච්චි කරේ නෑ ක්‍රියාපදයේ වර්ණ ගන්න නැතුව පාවිච්චි කරේ ක්‍රියාපදයේ වර්ණ ගන්න නැතුව පාවිච්චි කරොත් තමයි අවසාන අකුර අයින් කරලා අපි අර කියපු සර්වනාම ටික දාගන්න පුළුවන් වෙන්නේ හැබැයි ක්‍රියාපදයේ වර්ණ ගොත් එහෙම අපිට ඒක ක්‍රියාපදයේ ඉස්සරහට ගන්න වෙනවා ඒකත් මතක තියාගන්න ඕනේ නේද චුට්ටක් අපු නෝට් එකක් දාගමු ඕකේ මොකක්ද හරි ක්‍රමය මොකක්ද දෙකම එක කැමති එක මේක හැබැයි අපිට ගොඩක් කාලෙදී මේක විධානයක් ක්‍රියාපදේ ඔහොම පාවිච්චි කරනවා අපිට සාමාන්‍ය විධානවලදී අපිට තියෙන්නේ නේද විධානවලදී තියෙන්නේ මේ වගේ එකක් non එක දාලා අපිට කැමති ක්‍රියාපදයක් දාගන්න පුළුවන් ආරේ ඒරේ ඊරේ වලින් දැන් මෙතන තියෙන non buttare කියලා කියන්නේ විසි කරන්න එපා විධානයක්
අල්ලන්න එපා කියලා කිව්වොත් එහෙම Non toccare. non toccare. ඒක අල්ලන්න එපා. ඒක අල්ලන්න එපා. විධානයක්. Non toccarlo. non toccarlo. ඒ කියන්නේ විධානයක් නේ ඒක. non toccarlo. ඒක මේ අල්ලන්න එපා. ද ලෝ කියන එක අපි අගට දාගත්තා. ඒකයි එහෙම කරේ මොකද? ක්‍රියාපදයේ මුල් අවස්ථාවක් නිසා. දැන් මෙතනත් එහෙමයි. posso, potere, volere, dovere, sapere එක අපි ක්‍රියාපදයේ මොකද පාවිච්චි කරන අවස්ථාව? මුල් අවස්ථාව පාවිච්චි කරන්නේ. එයාව අපි හදන්න යන්නේ නැහැනේ. අන්න ඒ වෙලාවට අපිට එකක් දාගන්නොත් එහෙම අපි ඒක දාගන්නවා අගට. ඒක ලස්සනයි පිළිවෙලයි. ඒකයි ක්‍රියාපදයේ මුල් අවස්ථාව ආවොත් අපි අවසාන අකුර අයින් කරලා දාගන්නවා අගට ප්‍රොනෝමි දිරෙත්ති එක. චූට්සරණක් අපි දාගමු. සර්වනාමයක් යනු සිංහලෙන් අපි දාගමු. නාම පදයක් වෙනුවට යෙදිය හැකි පදයකි. පුරුෂ ලිංග ඒක වචන නාම පදයක් සඳහා ලෝ යෙදෙන අතර ස්ත්‍රී ලිංග ඒක වචන සඳහා ලා යෙදේ. පුරුෂ ලිංග බහුවචන වලට ලි ද එලයි, ස්ත්‍රී ලිංග බහුවචන වලට ලේ ද යෙදේ. ස්ත්‍රී ලිංග බහුවචන වලට ලේ ද යෙදේ. ක්‍රියාපදයක මුල් අවස්ථාවක් යොදන විට අවසාන ඒ අකුර ඉවත් කොට අවසාන ඒ කියලා කියන්නේ මේක අවසාන ඒ අකුර ආනෙවිය අවසාන ඒ අකුර නෑ මේක ලියමු අපි ieri ho comprato i giornali vecchi ඔතන උදාහරණයක් ලියගමු. ඒකේ තේරුම මොකද්ද? ඊයේ මම මිලදී ගත්ත පරණ පත්තර. එතකොට මේක පුරුෂ ලිංග බහුවචන නිසා අපිට දාන්න වෙන්නේ ලී කියන එක පුරුෂ බහුවචන නිසා. ඊට පස්සේ අපි කියනවා අතන මේ මෙතන යට ලියා ගන්නවා අපි nonli buddhi. ඔයා ඒව විසි කරන්න එපා. ඔයා ඒව විසි කරන්න එපා. nonli buddhi. එහෙම නැත්නම් අපි නැහැයි කියලා කියද්දි non buttarli. ඒකත් ලියා ගන්න non buttarli. පෑන ඉවරයි. ඒක අදහස නේද? questa penna è finita. finito කියලා තමයි එන්නේ. මේක පෙන්න එක නිසා finita වෙලා තියෙනවා. ස්ත්‍රී ලිංග ඒක වචන නිසා questa penna è finita. එතනත් ඔයාලට පේනවා හැම එකක්ම ස්ත්‍රී ලිංග ඒක වචන. ආවලින් අවසානලා තියෙනවා, ආවලින් අවසානලා තියෙනවා, ආවලින් අවසානලා තියෙනවා. ව්‍යාකරණ අනුකූලව හරියටම හරි. questa penna è finita. buttarla per favore. කරුණා කරලා ඒක විසි කරන්න. buttarla per favore. කරුණා කරලා ඒක විසි කරන්න. ලා කියන එක දැම්මේ ලා penna නිසා, questa penna නිසා, මේක ස්ත්‍රී ලිංග පදයක් නිසා ලා කියන එක දැම්මා. domani c'è uno sciopero. හෙට ස්ට්‍රයික් එකක් තියෙනවා. මේකට සෝම්ම ගන්න පුළුවන්. non lo so. මම ඒක දන්නේ නැහැ. මේ ලෝ එකත් එක්ක. domani c'è uno sciopero non lo sai. හෙට sciopero එකක් තියෙනවා දන්නේ නැද්ද? non lo sai, non lo sai. ඔයා ඒක දන්නේ නැද්ද? වෙලාවත් හරි. වෙලාව යනවා. ඉගෙන ගන්න තියලා පාඩම් කරලා. ඔයාලා try කරන්න ක්‍රියාපද 10ක් විතර හැමදාම ලියලා පාඩම් කරගන්න. 10 පාඩම් කරගත්තා නම් අපිට ඉතින් ඔක්කොම ගත්තාම ක්‍රියාපද 50ක් දෙන්න හොඳ නැහැ. අවුරුදු 5ක් විතර නම් කියලා කොහොමද ඕනේ? අවුරුදු 5ක් විතර නම් ක්‍රියාපද 50ක් විතර දුන්නොත් හොඳ නැහැ. දවසට පාගාන පාඩම් කරගත්තා පාඩම් කරගන්න පුළුවන් නේ. එහෙම try එකක් දෙන්න. වචන තමයි පාඩම් කරගන්න ඕනේ. හරි. එහෙනම් අපි ලබන තියමු. එහෙනම් ඔයාලටම buongiorno.